iBowan කීබෝඩ් එකේ අකුරක් ටයිප් කරන, මවුස් එකක් ක්ලික් කරන, එහෙමත් නැත්නම් ෆෝන් එකක ස්ක්‍රීන් එක ස්පර්ශ කරන හැම වෙලාවකම ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? අපි පරිගණකයක් එක්ක කතා කරනවා. ඉතින් අපේ හිතේ තියෙන අදහසක් යන්ත්‍රයක ක්‍රියාවක් බවට පත් කරන මේ ආදාන උපකරණ, ඒ කියන්නේ input devices ගැන තමයි අද අපි ගැඹුරින් බලන්න යන්නේ. හරි. එහෙනම් අපි මෙන්න මේ ප්‍රශ්නෙන් පටන් ගමුකෝ. කොහොමද පරිගණකයක් අපි හිතන දේ හරියටම දැනගන්නේ? බලන්න පරිගණකය කියන්නේ හරිම බලවත් මෙවලමක් තමයි. හැබැයි ඉතින් ඒකට තනියම හිතන්න බෑනේ. ඒකට ඕනේ අපේ උපදෙස්. එතකොට අපි කොහොමද ඒ උපදෙස් දෙන්නේ? මෙන්න මේකට උත්තරේ. ඒ තමයි ආදාන උපකරණ. හරිම සරලව කිව්වොත් පරිගණකයකට දත්ත හරි උපදෙස් හරි දෙන්න පාවිච්චි කරන ඕනෙම උපංගයක් තමයි ආදාන උපකරණයක් කියන්නේ. මේවා හරියට අපේ ලෝකයයි පරිගණකයේ ඩිජිටල් ලෝකයයි අතර ඉන්න භාෂා පරිවර්තකයක් වගේ. ඉතින් අද මේ කතාවේදී අපි මුලින්ම බලමු මනුෂ්‍යයයි යන්ත්‍රයයි අතර තියෙන මේ සම්බන්ධය ගැන. ඊට පස්සේ අපි හැමදාම දකින ආදාන උපකරණ මොනවද කියලා බලමු. ඊළඟට ඒවා වැඩ කරන්නේ කොහොමද? විවිධ තැන්වල පාවිච්චි වෙන්නේ කොහොමද කියලා කතා කරලා අන්තිමටම බලමු මේ තාක්ෂණය අනාගතේ කොයි පැත්තටද යන්නේ කියලා. හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි මාතෘකාවට. මනුෂ්‍යයා සහ යන්ත්‍රය. බලන්න මේක තමයි හැමදේකම පටන් ගන්නම. මොකද ඇත්තටම අපි උපදේශක් දෙන්නේ නැත්නම් පරිගණකය කියන්නේ නිකන් හිස් පෙට්ටියක් විතරයි. ඒකෙන් කිසිම වැඩක් ගන්න බෑ. එතකොට ඇයි මේ උපකරණ මෙච්චරටම වැදගත් වෙන්නේ? එකක් තමයි පරිගණකයක් එක්ක කතා කරන්න තියෙන ප්‍රධානම විදිය මේක. ඒ වගේම ඕනම දත්ත සැකසීමක් පටන් ගන්නෙ ආදායනයකින්. දැන් බලන්න දියුණු වෙන AI systems. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය ගැන. ඒවට පවා මේ ලෝකය ගැන තීරුම් ගන්න මේ ආදාන නැතුවම බෑ. ඉතින් මේ හරහා අපිට පුරුවන් අකුරු, ඉලක්කම්, පින්තූර, ශබ්ද මේ ඕනම දෙයක් පරිගණකයට දෙන්න. හරි. එහෙනම් අපි බලමු අපි හැමෝගෙම අතට හුරු පරිගණකයක් එක්ක කතා කරන්න අපි හැමදාම වගේ පාවිච්චි කරන පොදු ආදාන උපකරණ මොනවද කියලා. මුලින්ම තියන්නේ යතුරු පුරුව. ආයේ ඉතින් මේකට 아무තු හැඳින්වීමක් ඕනේ නෑනේ. අකුරු, ඉලක්කම්, විවිධ සංකේත පරිගණකයට දැන් අපි පාවිච්චි කරන මූලිකම සුලභම උපකරණය තමයි මේක. ඊළඟට එනවා මවුස් එක. ස්ක්‍රීන් එකේ දේවල් පාලනය කරන්න, ඒ කියන්නේ පොයින්ටර් එක එහෙම කරන්න, ක්ලික් කරන්න, එක දේවල් ඇදගෙන යන්න මේක නැතුව බෑ. විශේෂයෙන්ම අයිකන්, මෙනු වගේ දේවල් තියෙන ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක වැඩ කරද්දී මවුස් එක කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට ස්කැනරය. දැන් මේකෙන් කරන්නේ හරිම අපූර්ව දෙයක්. අපේ අතේ තියෙන කඩදාසියක්, ෆොටෝ එකක් වගේ භෞතික දෙයක් ඩිජිටල් රූපයක්. ඒ කියන්නේ කම්පියුටරයකට කියවන්න පුරුවන් දෙයක් බවට පත් කරනවා. හරියට අපේ ලෝකය ඩිජිටල් ලෝකෙට කොපි කරනවා වගේ. හරි. දැන් මයික්‍රොෆෝනය. මේකෙන් වෙන්නේ ශබ්දය පරිගණකයට ලබා දෙන එක. අද කාලේ ගොඩක් ජනප්‍රියයිනේ voice recognition. ඒ කියන්නේ කටහඬින් කම්පියුටර් එක පාලනය කරන එක. අන්න ඒ තාක්ෂණීය පදනම තමයි මේ මයික්‍රොෆෝනය. දැන් බලන්න මේ වගුව දිහා. මේකේ තව උදාහරණ ගොඩක් තියෙනවා. වෙබ්කෑම් එක අපි වීඩියෝ කෝල් වලට ගන්නවා. ස්මාර්ට්ෆෝන් වල තියෙන ටච් ස්ක්‍රීන් එක කෙලින්ම තිරය හරහා උපදෙස් දෙන්න පාවිච්චි කරනවා. ජොයිස්ටික් එක ගේම්ස් ගහන්න නැතුවම බෑ. කඩවල් වල බඩවල තියෙන බාකෝඩ් කියවන්න බාකෝඩ් රීඩර් එක. ඒ වගේම අපේ ඇඟිලි සලකුණෙන් අන්ලොක් කරන ෆෝන් වල තියෙන බයෝමෙට්‍රික් උපකරණ මේ හැම දෙයක්ම ආදාන උපකරණ තමයි. හරි. අපි මේ ඔක්කොම දේවල් පාවිච්චි කරනවා තමයි. ඒත් කවදා හරි හිතුවද මේවා ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු ඒ කතාව. ඒකේ හිතන තරම් සංකීර්ණ නෑ ඇත්තටම. මේ මුළු ක්‍රියාවලියම වෙන්නේ හරිම සරල පියවන ටිකකින්. හිතන්න පළවෙනියටම පරිශීලකයෙක් යම්කිසි භෞතික ක්‍රියාවක් කරනවා. උදාහරණයක් විදිහට කීබෝඩ් එකේ බොත්තමක් ඔබනවා. දෙවනුවා ඒ උපාංගයේ ඒ ක්‍රියාව ඩිජිටල් සංඥාවක් බවට පත් කරනවා. ඊළඟට ඒ සංඥාව USB කේබල් එකක් කරහා වගේ පරිගණකයට යනවා. අන්තිමට පරිගණකයේ මොළය, ඒ කියන්නේ CPU එක ඒ සංඥාව අරගෙන ඒක උපදේශක් විදිහට තේරුම් අරගෙන වැඩේ කරනවා. ඔන්න ඔකයි සරලවම සිද්ධ වෙන්නේ. හොඳයි. දැන් අපි බලමු මේ තාක්ෂණය නිකම්ම තාක්ෂණයක් විතරක් නෙවෙයි අපේ ජීවිතේ විවිධ ක්ෂේත්‍රවලට බලපාන්නේ කොහොමද කියලා. මේවායේ සැබෑ ලෝකයේ භාවිතය නැර්තකම හරිම පුළුල්. මේ බලන්නකෝ අධ්‍යාපනයේදී ඔන්ලයින් ඉගෙන ගන්න, විභාග කරන්න, ව්‍යාපාරවලදී දත්ත ඇතුළත් කරන්න, බිල් හදන්න, ඉස්පිරිතාලවල රෝගීන්ගේ විස්තර ඇතුළත් කරන්න, ස්කෑන් රිපෝට්ස් හදන්න, විනෝදයට ගේම්ස් ගහන්න, VR එක්ස්පීරියන්ස් වලට මේ හැමතැනකම ආදාන උපකරණ අත්‍යවශ්‍ය වෙලා ඉවරයි. හැබැයි ඉතින් හැම කාසියකම දෙපැත්තක් තියෙනවා වගේ මේවයිත් වාසි වගේම අවාසිත් තියෙනවා.
වාසි පැත්ත බැලුවොත් දත්ත ඇතුළත් කරන්න හරිම ලේසි. විවිධ වර්ගයේ ඉන්පුට් දෙන්න පුළුවන්. ඒ වගේම වේගවත්, නිවැරදි. හැබැයි අවාසිත් තියෙනවා. මේ හાર્ඩ්වෙයාර් කවදා හරි කැඩෙන්න පුළුවන්. ඒවා නඩත්තු කරන්න ඕන. ඒ වගේම සමහර සංකීර්ණ උපකරණ පාවිච්චි කරන්න පොඩි පුහුණුවක් පවා ඕන වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් යමු මේ කතාවේ මම හිතන විදිහට නම් උද්වේග කරම කොටසට. මිනිස්සයයි යන්ත්‍රයයි අතර මේ කතාව මේ සංවාදය අනාගතයේදී කොයි වගේ වෙයිද? මේ සංසන්දනයෙන් අපිට පැහැදිලිවම පේනවා අපි කොයිතරම් දුරක් ඇවිල්ලාද කොයිතරම් දුරක් යන්න තියනවද කියලා. බලන්න අද අපි යතුරු පුවරුව, මවුස්, ටච් ස්ක්‍රීන් වගේ භෞතික දේවල් මත යැපෙනවා. හැබැයි අනාගතයේ දිහා බලද්දී ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. කටහඬින් පාලනය කරන සිස්ටම්ස්, අතින් කරන සයිගි වලින් පාලනය කරන උපකරණ, අන්තිමට හිතේ තියෙන දේ කෙලින්ම පරිගණකයට දෙන බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේසස්. හිතා ගන්නවත් බෑ නේද? හැබැයි මේ අලුත් පුදුම හිතන තාක්ෂණයත් එක්කම අලුත් අභියෝගත් එනවා. විශේෂයෙන්ම ආරක්ෂාව ගැන. කී ලොගින් කියන්නේ අපි ටයිප් කරන හැමදේම හොරෙන් රෙකෝඩ් කරන එක. ඊටත් පොඩ්ඩක් භයානකයි අපේ ඇඟිලි සලකුණු මුහුණ වගේ අපිට කවදාවත් වෙනස් කරන්න බැරි බයෝමෙට්‍රික් දත්ත කාට හරි හොරකම් කරන්න පුළුවන් වුණොත් මේවා ලොකු අවදානම්. ඉතින් මේ කතා කරපු හැම දෙයක්ම සාරාංශයක් විදියට ගත්තොත් කියන්න තියෙන්නේ මෙච්චරයි. ආදාන උපකරණ කියන්නේ මිනිස්යයි පරිගණකයේ අතර තියෙන නැතුවම බැරි පාලම. තාක්ෂණ දියුණු වෙන්න ඒ පාලම තවත් ශක්තිමත් වෙනවා, තවත් බුද්ධිමත් වෙනවා, තවත් කාර්යක්ෂම වෙනවා. අපි මේ කතාව අවසන් කරමු මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක. මොහොතකට හිතන්න. අපේ හිතේ තියෙන සිතුවිලි කිසිම උපකරණයක් පාවිච්චි කරන්නේ නැතුව කෙලින්ම පරිගණකයකට යවන්න පුළුවන් වුණොත් එදාට මේ ලෝකය කොයි වගේ තැනක් වේවිද?